ආයිබෝවන් කියලා පිළිගන්නවා Power Mind Project YouTube channel එකට. අද අපි මේ වීඩියෝ එක තුලින් කතා කරන්න යන්නේ තමන්ට ආදරය කිරීමේ කලාව. එහෙම නැත්නම් self love කියන්නේ මොකද්ද කියලා. අපි බලමු මොකද්ද තමන්ට ආදරය කිරීමේ කලාව කියන්නේ කියලා. ඉස්සර වෙලම් බලන්න ඔයාට මම මේ දැන් කියන්න යන දේවල් වලින් එකක් හරි කිහිපයක් හරි කවදම හරි දැනලා තියෙනවද කියලා. මට නම් මේ ජීවිතේ ඇති වෙලා තියෙන්නේ. කරන කිසිම දෙයක් හරියන්නේ නැහැ. මොන දේ කරත් වරදිනවා. එයාට නම් පුළුවන් මට නම් මේක කොහොමවත් බැරි වෙයි. අපරාධේ මං තව ටිකක් ලස්සන වෙලා ඉපදුනා නම් වගේ දේවල් ඔයාටත් හිතලා තියෙනවද? එහෙනම් අද වීඩියෝ එක ඔයාට සුවිශේෂයි. අවසාන විනාඩියේ ස්කිප් නොකර රැඳී සිටින්න. හරි දැන් අපි බලමු මොකද්ද මේ Tamanට ආදරය කිරීමේ කලාව කියලා කියන්නේ කියලා. ඉස්සර වෙලාම මේ කියන දේ හොඳට ඔලුවට දාගන්න. ඔයා කරන්න ඕනේ ඔයාට වෙනස් කරන්න බැරි අතීතය ගැන හිත දුක් වෙන එක නෙමෙයි. කරන්න ඕනේ ඔයාට වෙනස් කරන්න පුළුවන් අනාගතය ගැන හිතන එකයි. හැම මිනිස්සෙක්ටම මේ ලෝක ජීවත් වෙන්න නම් ආදරය ඕනි. ඔයාටත් එහෙමයි. ඔයා ඔයාගේ ආදරණීයයන් වෙනුවෙන් කාලය වෙන් කරනවා නේද? ඒ වුණාට ඔයා කවදම හරි ඔයා වෙනුවෙන් කාලය වෙන් කරලා තියෙනවද? ඔයා ඔයාට ආදරය කරන්නේ නැතුව කොහොමද තව කෙනෙක්ට ආදරය කරන්නේ? ඔයා ඔයාටවත් ආදරය නැතුව තව කෙනෙක්ට ඔයාට ආදරය කරන්න කියලා බල කරන්න බෑ. ඉතින් ඉස්සර වෙලාම ඔයා ඔයාගේ වැරදි අඳුරගන්න. අඩුපාඩු අඳුරගන්න. ඒවා මග අරගෙන ඔයාට කරන්න පුළුවන් පිළියම් මේ වෙනුවෙන් ගන්න. ඒත් එක්කම ඔයා වෙනුවෙන් ඉන්නවා කියන ඔයා තුල තියාගන්න. ඔයාට ආදරය කරන එක, ඔයාට ගෞරව කරන එක, ඔයා වෙනුවෙන් කාලය වෙන් කරන එකට තමයි Tamanට ආදරය කිරීමේ කලාව කියලා කියන්නේ. එතකොට ඔයාට නිතරම හිතනවද අතීතෙ වෙච්ච වැරදි ගැන? හරි. එතකොට ඔයා මෙහෙම කරන්න ඕනේ. දැන් මං ඒ අතීත වැරදි ගැන හිතුවා කියලා මට ආපස්සට යන්න බෑ. හැබැයි මගෙන් වෙන්න තියෙන වැරදි මට හදාගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මගෙන් වෙන්න තියෙන වැරදි මං හදාගෙන හැම නිතරම මම මාත් එක්ක ඉන්නවා. අග්‍රාණයකදී මගේ පෙරදුමකදී ඒ හැම තැනකදීම මම වෙනුවෙන් ඉන්නවා. අපි Tamanට ආදරය කිරීමේ කලාව තුළ කරන ලොකුම වැරදි දෙකක් තියෙනවා. දැන් අපි ඒ ඔස්සේ කරුණු විමසලා බලමු. ප්‍රධාන කරුණ ලෙස වලට මම දක්වන්නම් negative self talk. මොකද්ද මේ negative self talk කියලා කියන්නේ? ඔයා ඔයත් එක්ක කරන ගනුදෙනු වලදී, ඒ කියන්නේ ඔයා ඔයත් එක්ක කරන private කතා බහදී ඔයා කොහොමද හිතන්නේ මම ලස්සන නෑ කියලා? කටින් කියනවද? එහෙම නෑනේ. මං සුදු නෑ. එහෙම නෑනේ. එන්න ඒක හිතන්නේ ඔයාගේ හිතින්. අන්න එතකොට ඔයා මොළයට දෙන්නේ ඔයා ලස්සන නෑ. අන්න ඒ වගේ දෙයක් තමයි ඔයා මොළයට දෙන්නේ. එතකොට ඔයා හිතන්න ඕනේ හරි මම ලස්සන නෑ කියලා කවුරුම කිව්වත් මට මම ඉන්නවා සහ මට ආවේනිකුණ යුනික් ලස්සනක් තියෙනවා. හැමෝම එක වගේ නැහැ. උදාහරණයක් විදිහට පිටින් ගන්න ඕනේ නැහැ. තමන්ගේ අතේ ඇඟිලි පහ බලන්න. අතේ ඇඟිලි පහ වුණත් එකිනෙකට එකක් සමාන නැහැ. අන්න ඒ නිසා අපි අපිට එක කරන ගනුදෙනු වලදී අපි හිතන්න ඕනේ මට ආවේනිකුණ ලස්සනක් තියෙනවා. මට ආවේනිකුණ හැකියාවක් තියෙනවා. මම මාත් එක්ක ඉන්නවා. ඕනම දෙයකදී මට මම ඉන්නවා. අන්න ඒ හැඟීමම ඇති අපි තාත් ඉස්සරහට ගෙනියන්න. එතකොට අපි කරන දෙවෙනි වැරද්ද තමයි comparing yourself. මොකද්ද? මේක තමයි ලොකුම වැරද්ද අපි කරන. එයා අනේ මම එයා වගේ ලස්සන වුණා නම් අනේ මට තව ටිකක් සුදු වෙන්න තිබ්බනම් අනේ එයා නම් ලස්සන ජීවිතයක් ගත කරනවා. මටත් ඒ වගේ වෙන්න තිබුණා. මට ඒ වගේ හස්බන්ඩ් කෙනෙක් හිටියනම් මට ඒ වගේ වයිෆ් කෙනෙක් හිටියනම් මට මීට වඩා සතුටින් ඉන්න තිබ්බනේ. එයා නම් හැම අතින්ම ලකි ගර්ල් කෙනෙක්, හො බොයි කෙනෙක්. මම නම් එහෙම නෑ. මට වාසනාව කියලා දෙයක් නෑ. ඇත්තටම මේක ගොඩක්ම දකින්නේ අපි උදේ හවස පාවිච්චි කරන සෝෂල් මීඩියා වලින්. මේකේ උඩට පල්ලෙහාට යනකොට අපි දකිනවා ලස්සන විදිහට පෞල් ජීවිත ගත කරනවා. වගේ නොයෙකුත් දේවල් දකිනවා අපි. එතකොට අපි හිතන්නේ මොකද්ද? එයාලා ගත කරන්නේ මාර ලස්සන ජීවිතයක්. එහෙම නේද? හැබැයි ඔයාලා දන්නේ නැහැ එයාලා ඒ YouTube එකට අප්ලෝඩ් කරන්නේ. එහෙම නැත්නම් FB එකට, Instagram එකට මොකක් හරි සෝෂල් මීඩියා එකකට අප්ලෝඩ් කරන්නේ එයාලගේ ජීවිතයේ තියෙන හයිලයිට්ම කොටස කියලා. නැතුව කවුරුත් තමන්ගේ අඳුරු පැත්ත අප්ලෝඩ් කරනවද වීඩියෝ එකක් විදිහට? නෑනේ. හැමෝම ඒ තමන්ගේ චරිතය ඇතුලේ රඟපානවා. අවස්ථාවට අනුව. හොඳම දේ තමයි ඔයාට ලැබුණ දේ හොඳම දේ කියලා හිතාගන්න එක. ඒකත් එක්ක ඉස්සරහට යන එක. ඔයාගේ දක්ෂතාවය මොකද්ද කියලා අඳුරගන්න එක. ඒකත් එක්ක වැඩ කරන එක. මම මෙන්න මේ දැන් කියපු negative self talk එකයි compare කරන එකයි නතර කරලා බලන්න.